හරි guys නමන සුබ දවසක්. අද අපේ e-commerce series එකේ task 44 එක. මගේ නම දම්සිත් තෙවිදු. අපිට අද කතා කරන්න තියෙන්නේ front end සහ back end parts දෙක. අද අපිට තියෙන manage product එකේ front end part එක සහ product එකක් block කරන part එක. يعني product එක south නම් product එක ගැන complaints තියෙනවා නම් ඒ product එක block කරන part එක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට අපි බලමු කොහොමද මේ design එක සහ product blocking part එක කරන්න කියලා. හරි අපි මම වීඩියෝ එකට. හරි guys අද අපිට තියෙන manage products part එක. එතකොට අපිට මෙතනින් පුළුවන් seller කෙනෙක් දාන products වල මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න වල අපිට comments දාන අයගෙන් අපි බලලා මේ ප්‍රශ්න මොනවාද තියෙනවා නම් අපිට පුළුවන් මේ products එක block කරලා දාන්න. එතකොට ඒක view වෙන්නේ නැහැ. සහ ඒ product එකට අදාළ මොනවාරි category එකක් තියෙනවා නම් ඒ category එකේ products මේ වෙලාවේ නැත්තම් හෝ ඉස්සරහට දාන්නේ නැතුව ඉන්නවා නම් ඒ category එක අයින් කරන්න සහ අපේ e-shop website එකට අලුත් category එකක් add වෙනවා නම් ඒ category එක add කරන part එක සහ ඒ ටික අද අපේ වීඩියෝ එකේ තියෙනවා. එතකොට මේක තමයි අපේ අද manage product එක admin page එකේ තියෙන. එතකොට අපි dashboard එකේ මෙතන තියෙනවා manage product කියලා අපි click කරමු. එතකොට මෙතන මුලින්ම ගියාම තියෙනවා අපේ products ටික කලින් එකේ වගේම කලින් design එකමයි. එතකොට manage all products කියලා තියෙනවා. ඊට පස්සේ search button එක තියෙනවා. ඊට පස්සේ අපි මේ කඩායම් තියෙනවා අපේ number එක. ඊට පස්සේ product image එක $x එකෙන් අපි ගන්නෙ. මෙතන නම් අපි අරන් තියෙන අපේ product එකේ තියෙන අංකයක් බලමු කොහොමද අරන් තියෙන්නේ කියලා. ඊට පස්සේ title එක, price එක, quantity එක සහ register date එක, අපි product එක register කරපු date එක. එතන මෙතන පුළුවන් අපිට product එකක් block unblock කරන part එක කරන්න. එතන මම ගිහිල්ලා අපේ customer page එකට ගිහිල්ලා මම පෙන්නන්නම්. හරි දැන් මෙතන අපි බලමු මෙන්න මේ පළවෙනි product එක DJ Osmo 3 කියන එක අපි මේක block කරමු. DJ Osmo 3 හරි මෙන්න මේ තියෙන product එක මේ quantity එක හතරක් තියෙනවා. මෙන්න හතරක් තියෙනවා කියලා. ඔව් හතරක් තියෙනවා. අපිට ඒක මෙතනින් block කරන්න පුළුවන්. එතකොට product එක block වෙනවා. අපි දැන් refresh කරොත් ඒ product එක අපිට මෙතනින් බලා ගන්න වෙන්නේ නැහැ. දැක්කනේ මේ product එක camera icon වලින් අයින් වෙලා යනවා. එතකොට අපි ඒක unblock කරොත් ආයේ product එක view වෙන්න ගන්නවා. එතකොට ආයේ මෙතන අපිට product එක බලා ගන්න පුළුවන්. එහෙම තමයි part එකේ තියෙන. එතකොට මෙතන categories ටික තියෙනවා. මෙතන category එකක් add කරන්න පුළුවන් අපිට. email එකයි මේ category එකයි add කරන email එකයි දාලා අපිට category එක add කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය නැති category එකක් තියෙනවා මෙතන delete කරගන්න පුළුවන්. හරි මේක තමයි අපේ design එක. අපි යමු design එක පැත්තට. මුලින්ම කතා කරන්න මුලින්ම මේ page එක log වෙන්න කලින් අපි හැම page එකකම වගේ session start එකක් දාලා බලනවා අපේ මේ page එකට එන්න ඒ user cookies ඒ කියන්නේ session එකක් හැදිලා තියෙන කියලා. ඒ කියන්නේ user කින් session එකක් තියෙනවා කියලා. session එක නැත්නම් ඒ user එන්න බෑ. ඒක කලින් වීඩියෝ එක වගේම අපි මෙතන session start එකක් දාලා include එකක් දීලා connection එකේ බලලා තියෙනවා. මෙහෙම user කෙනෙක් log වෙන්න හදනවා. ඒ user මෙහෙම log වෙලා ඉන්නවාද කියලා බලන්නත් මෙතන. එතකොට එහෙම user කෙනෙක් log වෙන්න හදද්දී user මීට කලින් admin sign එක log වෙන්න ඕනේ. admin sign එක log කරලා නැතුව කෙනෙක් මෙතෙන් දෙනවා නම් එයාට alert එකක් එනවා. ඒ alert එක තමයි අපේ අන්තිමට තියෙන්නේ. else එකේදී access denied only verify administrator can continue කියලා. ඊට පස්සේ ආව refresh වෙනවා අපේ customer page එකට තප්පර 200. ඔක තමයි අපේ basic කරන අපේ session එකේ user කෙනෙක් ඉන්නවා කියලා බලන part එක. ඊට පස්සේ මෙතන stable part එක ගොත් header එකේ අපේ manage product කියලා තියෙනවා. ඊට පස්සේ අපේ CSS එක link කරන් තියෙනවා. style එක link කරන් තියෙනවා. මෙතන bootstrap එක link කරන් තියෙනවා. ඊට පස්සේ අපේ bootstrap icon එක link කරන් තියෙනවා. ඊට පස්සේ අපේ icon එක link කරන් තියෙනවා. අපේ resources වල තියෙන icon එක logo එක දාගෙන තියෙනවා. ඊට මෙතන body එකේ කලින් වගේම color එක දීලා තියෙනවා අපි. ඒක line gradient එකක් දීලා තියෙන්නේ. කලින් කතා කරපු ඩිසයින් එක තියෙනවා. මම මෙතන ඩිසයින් ලොක්කොටම කතා කරන්නේ නැහැ. කලින් වීඩියෝ එකේ මම කතා කරපු ඩිසයින් එක මේකෙත් තියෙන්නේ. content create එකක් දීලා ඒක ඇතුළේ තමයි මේ සේරෝම අපි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන title එක manage all product කියන එක primary text primary දීලා තියෙනවා. ඒකේ එළිය white කරන්න ආව මේ pg light කියන එක ඒක text center කරලා තියෙන්නේ. ඊට පස්සේ අපේ කලින් වීඩියෝ search button එක තියෙනවා. search button එක තියෙනවා මෙතන. ඊට පස්සේ search area එක තමයි මේ තියෙන්නේ. කොයි නමයට තමයි search area එක අපි අරන් තියෙන්නේ. ඒක text එක. කොල් 3කට තමයි අපි අරන් තියෙන්නේ අපේ බටන් එක. ඊට පස්සේ මෙතන අපේ ලයින්ස් ටික තියෙනවා. අපේ එන ලයින්ස් ටික rows ටික. එතකොට මෙතන තියෙනවා
කොලම්ස් ටික අපි මේ තියෙන කොලම්ස් ටික. එතකොට මේ තියෙන හැෂ් එක ඊට පස්සේ product image title price quantity register date කියලා අපේ ටික තියෙනවා. ඒ සේරම div class ඇතුළත අරන් තියෙන්නේ. එතකොට ඒක සේරම අපි අරගෙන තියෙන div 12 වලට අරන් MT3 එක ඇදලා MB3 එක ඇදලා. එතකොට මෙතනින් වෙන්නේ margin top එකෙන් 3ක් ගන්නවා සහ margin bottom එකෙන් 3ක් උඩට ගන්නවා. ඊට පස්සේ div class row එකක් දීලා තිනවා. ඒක ඇතුළේ අපේ divs සේරම හදලා තියෙන div දෙකයි class code දෙකයි ඊට කොල් දෙකයි ඊට කොල් 4 දෙකක් ඊට පස්සේ කොල් 2 දෙකක් ඒ වශයෙන් තමයි මෙතන අරන් තියෙන්නේ. ඊට පස්සේ පළවෙනි එක BG primary ඊට පස්සේ BG light BG primary ඒ වගේ මාරු අපි අරන් තියෙනවා. ඊට පස්සේ සේරෝගෙම FW blow කරලා තියෙන එකෙන් front rate එක blow කරලා තියෙන්නේ. ඊට පස්සේ සේරෝගෙම font size එක 4ට අපි දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපේ තියෙන්නේ අපේ pagination part එක. ඒතර page එකකට අපේ add වෙන result ටික. එතකොට මෙතන කලින් වීඩියෝස් වල මම මේවා කතා කරපු නිසා වෙනවා මම ස්පීඩ් යනවා. ඊට පස්සේ මෙතන result pre page කියන්නේ අපේ page එකට වෙන්න products දාන. ඒතර අපි දෙකක් මෙතන දීලා තියෙනවා. ඒතර මම වෙනස් කරන්න යන්නේ නැහැ. ඒ ටිකම තමයි යන්නේ. ඒතර අපි මෙතන ගන්නේ select data වලින් තමයි අපි ගන්නෙ. ඉතින් select data එක select data එක through තමයි මෙතන ගන්නෙ. අපිට මෙතන පුළුවන් pro $x සමාන බිඳුව $x වලට වඩා විශාලද කියලා බලනවා select නම් එක. එහෙමනම් $x එකට එකක් එකතු කරන්න කියලා තියෙනවා. ඒක select area වල select result set එකට Microsoft එකක් දාලා දෙනවා. ඒතකොට data ටික pass කරගන්න පුළුවන් product table එකේ තියෙන. ඒතර මෙතන අපි අර කලින් වීඩියෝ එකේ කතා කරා මෙතන ID එක අපි ගත්තේ මෙන්න මේ විදිහට. මම කෝඩ් එක ආයෙ ගහලා පෙන්නන්නම්. $x එකතු කරනවා එකක්. ඒතර මෙතන වෙන්නේ එක එක එකතු වෙනවා. දැන් අපිට බලමු මෙතන ගියාට පස්සේ 9 11 තියෙන්නේ. අපි මේක රිෆ්‍රෙෂ් කරොත් ඒක 1 2 3 කියලා එහෙමයි වැටෙනවා. හරි. මෙන්න මෙහෙම 1 2 3 කියලා ගාලා දැන් වැටෙන්නේ. අපේ ප්‍රොඩක්ට්ස් ටික. select data කියලා ID එක දුන්නොත් select data කියලා ID එක දැම්මා වෙන්නේ අපේ database එකේ තියෙන ID එකක් තියෙනවානේ. database එකේ අපි දැන් product එකක් අයින් කරාට පස්සේ auto increment දාලා තියෙද්දි 10 වෙනි product එක අයින් කරොත් ආයේ 10 වෙනි product එක වැටෙන්නේ නැහැ. 11 ඉඳන් තමයි 15ට යන්නේ. ඒකට 10 නැතුව 11 වෙන්න. ඒතර මැද හිස්තන් තියෙන එක දැන් 9 තියෙනවා කියන මම ප්‍රොඩක්ට් ඊට වඩා 8ක් විතර අයින් කරපුවා තියෙනවා. ඒතර 9 ඉඳන් තමයි 15ට යන්නේ. ඊළඟ ටේබල් එකේදී අපි දාගෙන දෙනවා අපේ image එකට on mouse එක. ඒතර මෙතන view product image වරහන් ඇතුලේ අපි ID එක පාස් කරන් දෙනවා. PHP code select data වල අපි ID එක ගන්න තියෙනවා product table එකේ. ඒතර ඒක අරන් දෙනවා අපි ඒකේ මුලින්ම script එක පැත්තට යමු. එතකොට ඒකේ ස්ක්‍රිප්ට් එකේ වෙන්නේ වා කියලා png variable එකක් අපි වෙනම කෝල් කරන් දෙනවා. ඊට පස්සේ ෆන්ක්ෂන් එකක් දාලා අපේ on click එක සහ id එක පාස් කරන් දෙනවා. මේක bootstrap model එකක් නිසා තමයි අපිට මෙහෙම ගන්න පුළුවන්. ඒ වා n නැත්නම් වෙන විදි තව විදි තියෙනවා. එතන bootstrap model එක නිසා මේක ලේසි. document.getElement by id view product model plus id කියලා. එතන මේ view product model කියන්නේ අපේ id එක. id එක කියලා පෙන්නන්නම් view product. මෙතන අපි view product model කියන එක. මෙතන අපේ ID එක. එතකොට මෙතනදි වෙන්නේ product table එක, ඒ කියන්නේ product එකේ තියෙන විස්තරයක් මෙතන අපිට එන්න ඕන. නිකන් model එකක් open වෙනවා. model එකේ විස්තරයක් එනවා. product title එක සහ price description වගේ ඒ වගේ ටිකක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒක තමයි මේ model එකක් අපි හදාගෙන දෙන්නේ. අපි කලින් වීඩියෝේ කතා කරා model එකක් අපි කතා කරා forget password model එක. ඒ වගේ verification model එක, ඒ වගේ model එකක් තමයි මේ තියෙන්නේ. ඒ model එකට ID එකක් දෙනවා. මොකද ඒකනේ අපි open කරන්නේ. ඒ model එක තමයි මෙතන තියෙන්නේ. ඒතර ඒකේ pm කියලා අපි හදාගත්ත variable එක new bootstrap.model කියලා අරන් තියෙනවා. m කියලා password එක අපි මෙතන ගත්ත ID එකේ variable එක. ඊපස්සේ ඒක pm show කියලා දාලා තියෙනවා. show කියන්නේ එක ළඟට ගියාට පස්සේ පෙන්නන්නේ කියලා. ඒ ළඟට ගියාට පස්සේ යන command එක තමයි අතන on mouse කියලා මෙතන අරන් තියෙන්නේ. මෙන්න මෙතන on mouse enter කියන අපි on click එක අපි මෙතන ගන්න. on click කියන්නේ මේක on mouse enter කියන keyword එක අපි මෙතන ගන්න ඕනේ. ඊළඟට අපි main core එකේ තියෙන product table එකට දාමු image එක ගන්න. image එක product table image එක ගන්න. product image product id එක through ගන්න. select data වලින් අපි id එක ගන්නවා product id එක. ඊට පස්සේ number of count එකක් බලනවා. එතකොට product image එකක් තියෙනවා නම් if එකේදී product image එකක් නැත්තම් මෙතන බලලා තියෙන product image එකක් නැත්නම් අපිට මෙතන product image එකක් තියෙනවද කියලා බලන්න පුළුවන්. මෙතන බිංදුව අයින් කරලා එක දැම්මොත් මෙන්න මේ code lines එක මාරු වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ මෙතන දාපු මෙන්න මේ part එක උඩට එන්න ඕනේ. මේ part එක පහළට එන්න. අපි මෙතන බිංදුවම දාමු. එතකොට මෙතන
එක දැම්මාම වෙන්නේ මෙතන ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඒ තියෙන එක පෙන්වන්න කියන එක. එතන මෙතන බිඳුව කියන්නේ ප්‍රොඩක්ට් එකක් නැත්නම් අපිට වෙන්න මේ empty image එක පෙන්වන්න කියලා. ඒතර height එක 40යි margin left එකෙන් 80ක් කරේ. ඒතර else එකේදී අපි කියනවා එහෙම නැතුව image එකක් තියෙනවා බිඳුව නැතුව වෙන ඉලක්කමක් නම් මෙතන pass වෙන්නේ. ඒතර product data වලින් අපි image එක ගන්න image path එකේ තියෙන image එක පෙන්වන්න. ඒකෙත් height එක 40යි margin left එකෙන් 80ක් කරාම ඒ විදිහට පෙන්වන්නේ. ඒතර ඊළඟට ගියාම product එක title එක pass කරන් තියෙනවා. අපේ use එකේ වගේම තමයි select data වලින් title එක pass කරන් තියෙනවා. price එක කරන් තියෙනවා. select data වල quantity එක කරන් තියෙනවා. product at time එක කරන් තියෙනවා. සේරම call 4 2යි call 2 වශයෙන් තමයි අරන් තියෙන්නේ. D block දාලා තියෙනවා. D large block එක දාලා තිනවා හතරටම. ඊට පස්සේ PG primary දීලා තිනවා. මේක PG light PG primary ඒ වගේ මාරුත් දීලා තියෙන්නේ. text center දීලා තියෙනවා quantity කියන එකට. ඊට පස්සේ ඊළඟට අපි button එක අපේ තියෙන buttons දෙක. ඒතර ඒ buttons දෙක if else එකක් ඇතුලේ තියෙන්නේ. අපේ status එක change කරන buttons දෙක. ඒතර පළවෙනි if condition එකේදී කියලා තියෙනවා select data වල status id එක නම් ඒ කියන්නේ එක කියන්නේ active නම් මෙතන අපිට එන්න ඕනේ inactive කරන part එක. ඒතර ඒක block කියන button එක පෙන්වන්න ඕනේ. අපිට මෙතන active නම් අපිට ඕනේ ආය active කරන්න block කරන්න. ඒතර මෙතන අරන් දෙනවා button id pb කියලා අපි id එක මෙතන අරගෙන php echo select data වලින් id එක pass වෙනවා. btn danger on click product block කියලා. ඒතර ඒකේ select data වල ආය id එක pass වෙනවා. ඊළාට එහෙම නෙමෙයි else එකක් නම් අපි මෙතන unblock කියන part එක මේ තියෙන inactive කරන එක. ඒ කියන්නේ block වෙලා දැන්ට තියෙන. ඒතර ඒක inactive කරන එක id එක pb කලින් code එකමයි. මොකද එකම script tag එකකින් තමයි මේක වෙනස් මේ change කරන්නේ. function එක කරන්නේ. ඒතර block unblock කියන buttons දෙක මාරු වෙනවා. ඊළාට අපි model එක තියෙනවා. මෙතන model එකේදී වෙන්නේ මම code එක කියලා වෙන්නන්න. අපි මේ mouse cursor එක අරන් ගිහලා product image ළඟට ගියාම අපිට මෙතන box එකේ පෙන්නනවා main title එක පෙන්නනවා. ඊට පස්සේ පොඩි product image එකක්, price එක, quantity එක, seller count සහ description එක. ඒ වගේම හැම product එකේම මේක පෙන්නනවා. අපි දාලා තියෙන data අනුව ඒක පෙන්නනවා. ඒතර මේකේ ලොකු description එකක් නැති ඉතින් description එක පෙන්නන්නේ නැහැ. ඒ විදිහට තමයි තියෙන්නේ. ඒතර මේ model එකේ මුලින්ම අපි select data වලින් අපි මෙතන id එක අරන් තිනවා. මොකක්ද id කියලා බලන්න. ඊළඟට අපි මෙතන අපි මේ model අරන් තියෙන bootstrap model. එතකොට tab index එකයි model dialog model contact model header එක ඇතුලේ තමයි අපි දීලා දෙන්නේ අපේ title එක. ඊට model body එක ඇතුලේ තමයි product image එක සහ ඉතුරු data ටික ගන්න. title එක කියන්නේ model header එක කියන්නේ උඩ line එක. ඊට පස්සේ මේක කොටස් තුනක් තියෙනවා. model header එක කියන්නේ උඩ line එක. ඊට පස්සේ model body කියන්නේ පහළ line එක. ඊට පස්සේ model footer කියලා ගත්ත තියෙනවා. ඒ තමයි යටම layer එක. ඒ layer එකේ අපි මෙතන data add කරලා තියෙනවා. data add කරලා තියෙනවා. close button එක තියෙනවා. button එක දීලා තියෙනවා අපි model footer කියන එකේ. ඊට පස්සේ මෙතන අපි title එක අරන් තියෙනවා. ඊට පස්සේ අපි image එක load කරන් දෙනවා. product image එක load කරන් දෙනවා. එතන product image ඒකේ class tag එකේ ඉස්සලා result set එක කියලා ගත්ත. මේකේ දැන් result set එක කියලා අපි අරන් තියෙනවා. ඊට පස්සේ ඒකෙත් number count එක කියලා අර image එකක් තියෙනවා නම් image එකක් තියෙන විදියට නැත්නම් නැති විදියට අපි මෙතන pass කරන් තියෙනවා. කලින් වගේමයි මෙතන වෙනස් කරලා තියෙන image data එක කියලා මෙතන හැම එකෙම එක කියලා අපි දාලා දෙමු. මොකද උඩ අපි මේ keywords වලින් product image එක pass කරපු නිසා. ඊළඟට තියෙනවා මෙතන select data වලින් අපි price එක pass කරන් තියෙනවා. ඊට පස්සේ quantity කරන් තියෙනවා. ඊට පස්සේ seller count එකට බලලා තියෙනවා. ඊට පස්සේ seller එකේ details මෙතන බලද්දි user email select data user email එකෙන් තමයි අපි seller එකේ data ගන්න. fetch sock එකක් දාලා seller data වලින් first name එක ගන්නවා. මෙතන space එකක් තියෙන line එකක. ඊට පස්සේ last name එක ගන්නවා. ඊට පස්සේ description එක ගන්නවා. එතන මේ description එක තියෙන අපේ product table එකේ. මේ seller table එකේ තමයි මේ data එකක් තියෙනවා. මේ seller ඒව ගන්න query part එක තමයි මේ තියෙන්නේ. seller ගන්න PHP part එක මේ උත්තර සේරම අපි product table එකෙන් ගන්න. ඊට පස්සේ අපේ close model එක තියෙනවා. ඊට පස්සේ මේ pagination part එක. මෙතන තියෙන අපේ pagination වෙන button එකයි අපේ back සහ next සහ preview කරන buttons දෙක සහ numbers එක මෙතන මේ පෙන්නන්නේ. ඊළඟට manage category එක තියෙනවා. අපේ category එකක් manage කරන part එක. ඒතර මෙතන සේරම category දැන් තියෙන categories ටික බලන්න අපි search එකක් දානවා category එකට all category පෙන්වන්න කියලා. ඒතර number count එක මෙතන අරන් තියෙනවා. මේ number count එක අපේ තියෙන categories ටික මෙතන load කරනවා. category data වලින් category name එකක් මෙතන load කරනවා.
ඊට පස්සේ මෙතන add new category එක තියෙනවා. add new category එකට on click එකක් දාලා තියෙනවා. ඒතර add new category එකෙත් අපිට product මේ category එකක් අලුත් add කරන්න පුළුවන්. අන්න ඒක තමයි අපිට අපේ වීඩියෝ එකේ තියෙන්නේ. මම script එක අතර ගිහලා ඉතින් ටික කතා කරන්න. අල තියෙන්නේ අපේ category add කරන model එක. ඒතර මේ තියෙන model එක ඒකේ model ID එක add category model. ඒතර මෙතන model එක මම කියනවා නම් කලින් category කලින් model එක වගේමයි. මේ click කරාම අපි model එකක් open වෙනවා. ඒතර මේ model එකේ මේ තියෙන්නේ header එක, body එක සහ footer area එක. ඒතර මේ header එකේ අපි දීලා දෙනවා add new category. ඊට පස්සේ body එකේ new category කියලා label එකක් දාලා ඒකේ text input එකක් දීලා දිනවා. ඒකම මේක email input එකක්. ඒතර මේ label එකේ ඊට පස්සේ button එකක් දීලා දිනවා. මේකේ close button එක අපි close icon එක අපි උඩ දීලා තියෙනවා. මෙතන මේ close icon එක. ඊට පස්සේ මෙතන අපේ label එක body එක ඇතුලේ තියෙන label එක. ඊට පස්සේ ඒකට ඊට පස්සේ මෙතන අපි දීලා තියෙනවා new cat name කියලා. ඊට පස්සේ email එක අරන් තියෙනවා email 3 කියලා. මොකද අපි email 1 2 කියලා pass කරගත්ත නිසා. අපේ button එක තියෙනවා. ඊට පස්සේ verify category කියන අපේ on click එකේ තියෙනවා. ඒතර මෙතනින් තමයි save අපේ button එක save new category මේ click කරාම අපේ category එක add වෙනවා අපේ category database එකට. ඒතර මේ on click එක මේකේ තියෙන්නේ. අපි script එක පැත්තට ගිහලා ඊට ටික කතා කරමු. හරි. අපි මේ category registration part එක අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. අද වීඩියෝ එකේ අපි කතා කරමු manage product එකේ block unblock part එක. ඒතර මෙතන අපි මුලින්ම උඩට ගියාට පස්සේ අපි මෙතන buttons දෙක තියෙනවා. block unblock buttons දෙක තියෙනවා. ඒතර මේක අපි script එක පැත්තට ගියොත් මෙතන මේ තියෙන image එක අපි ගන්න part එක මේක දැන් කතා කරා. image එක ළඟට ගියාම මේක on mouse enter එකක් දීලා තියෙනවා. ඒතර ඒකෙන් අපිට image එක සහ image එක ඒ model එකේ දීලා තියෙන data වලට අනුව product එකේ සේරම විස්තර ටික පෙන්නනවා. ඊළඟට මේ තියෙන අපේ product block කියන එක. ඒතර අපි pass වෙනවා ID එකක් product table එකේ. ඒතර ඒ ID එක through තමයි අපි ගන්න මෙතන request එකක් දාලා දෙනවා. new http request.onDirectState function එකක් දාලා තිනවා. if condition එක ඇතුලේ request.readyState සමානද කියලා බලලා තියෙනවා හතරට and එකක් දාලා request.status එක 200ට බලලා දිනවා. ඊට පස්සේ response එක බලලා දිනවා. response text එකක්ද pass වෙන කියලා එහා පැත්තේ. ඊට පස්සේ if else condition දෙකක් තියෙනවා. එතකොට මේ condition දෙක ගැන කියන්න කලින් මම අපි යමු මේකේ product blocking process part එකට. එතකොට මෙතන අන්තිමට අපි request.open එකක් දාලා දිනවා. get method එකෙන් pass වෙන්නේ product blocking process සහ මේ URL එක බයින්ඩ්ලා යනවා අපේ ID එක. ඒ ID එක යනවා. එතකොට ID එක එකතු කරගෙන ID එක අරගෙන යනවා. ඒතර ඒක true කියලා අපි දාලා දෙනවා. ඊට request.send එකක් මෙතන දීලා දෙනවා. ඊට product blocking process එකට ගියොත් මෙතන මුලින්ම අපි include එකක් දීලා දෙනවා connection.php අපි connection table එක ගන්න ඕන නිසා ඊට පස්සේ set වෙලාද කියලා බලනවා අපේ එහා පැත්තෙන් pass වෙන ID එක. ඒතර ඒක අපි අරගෙන තිනවා PID කියලා වෙනම හදාගෙන තිනවා get method එකෙන් නිසා PID කියලා අපි හදාගෙන තිනවා. ඒ product resource set එකක් දීලා තිනවා. database එකේ search එකක් දාලා තිනවා ID එක pass වෙන එක PID කියලා අරගන්න කියලා. එතකොට product number count එක බලලා තිනවා මෙතන. ඊට පස්සේ if condition එකක් ඇතුලේ product number count එක බලලා තිනවා 1 කියලා නම් pass වෙන්නේ. ඒතකොට ඒ කියන්නේ product එකේ status එකක් තියෙනවා. ඒතකොට product data වලින් තමයි මේක ගන්නෙ. ඒතකොට ඊළඟ if condition එක ඇතුලේ product data වල status ID එක එකද කියලා බලලා තිනවා. මොකද number count එක 1 කියලා නම් ගන්න. මෙතන බිංදුව කියලා දැම්මොත් බිංදුව කියන්නේ මේක inactive mode එක වගේ අපිට ගන්න පුළුවන්. status ID සමානද කියලා මෙතන බලනවා 1 කියන්නේ අපේ database table එකේ status ID එක අපි ගන්න වර්ග දෙකකින් එක කියන්නේ inactive දෙක කියන්නේ deactive. එතන මෙතන අපිට දෙක කියලා ගත්තොත් මෙතන අපි දෙන්න ඕනේ status ID කියලා දෙක කියලා පෙන්නනවා. මෙතන දෙන්න ඕනේ active කරන්න. එතන මෙතන මාරු වෙන්න ඕනේ එක කියලා. එතන මෙතන still active. ඊට පස්සේ database එකට IUD එකක් දාලා දෙනවා update කරන්න product table එකට set එකක් දාලා දෙනවා status ID එක දෙක කරන්න කියලා. ඒ කියන්නේ deactive කරන්න කියලා. active mode එකක් තියෙන්නේ. ID එක through PID කියලා අපි කරන් තිනවා උඩ හදාගත්ත. ඊටසේ එහා පැත්තට එක්ක එකක් පාස් වෙනවා deactivate කියලා. ඒ sales එකේදී database එකට IUD එකක් දාලා දෙනවා update products set එකක් දාලා දෙනවා status ID එක කියලා පෙන්නන්න කියන්නේ මේ ව්‍යාය එකක් දාලා අපි ID එක අරගෙන තිනවා PID කියලා පුල් එක හදාගත්ත. ඒකෙත් එක්ක එක activate කියලා පෙන්නනවා. ඒ දෙකම නෙමෙයි නම් මේ එක දෙක නෙමෙයි නම් පාස් වෙන ඊට වඩා වෙනස් එකක් නම් එතකොට මේක මෙතන පාස් වෙන්නේ එක ඊට පස්සේ පාස් වෙනවා නම් පාස් වෙන දෙක එහෙම නැතුව වෙනත් එකක් නම් පාස් වෙන එහෙම එකක් අපේ ටේබල් එකේ නැති නිසා එතකොට can't found product කියලා එනවා අපේ මොකද එහෙම status එකට දාලා product එකක් මෙතන නැති නිසා
ඊට පස්සේ අන්තිමට එල්ස් එකේදී අපි මෙතන කතා කරා උඩම එල්ස් එකේදී මෙතන බලනවා ඉස්සේ සෙට් වෙලා දීලා තියෙන අපේ ID එක. ඒතකොට එහෙම එකක් නැත්තම් මෙතන something went wrong කියලා ආයෙ try again කරන්න කියලා පොඩි alert එකක් එනවා. ඊට පස්සේ මේ පාස් වෙන deactivate සහ activate තමයි අපි එහා පැත්තේ පාස් වෙන්නේ. එතකොට අපි sweet alerts දීලා තියෙනවා. sweet alerts වලින් product මෙතන පාස් වෙන response එක ගන්න activate කියන එහා පැත්තෙන් පාස් වෙන එක paste කරගන්න. එතකොට මෙතන success කියලා දාන්න පුළුවන්. එතකොට දෙකටම success කියලා දාන්න බෑ. එතකොට දෙකේම alert එක එක වෙනවා. එතකොට ඒ නිසා තමයි වෙනස් කරලා තියෙන්නේ මෙතන. active deactive කියලා. එතකොට මෙතන active කියන එහා පැත්තෙන් නම් පාස් වෙන මෙතන sweet alert වල product status එක activate කියලා පෙන්නනවා සහ success icon එක පෙන්නනවා. ඊට පස්සේ reload වෙනවා මිලි තප්පර 1000කින් page reload එක. ඊට පස්සේ elseif එකේදී response එක බලනවා deactivate ද කියලා එහා පැත්තෙන් පාස් වෙන්නේ. එහෙමනම් status එක product deactivate කියලා text එකත් එක්ක මෙතන error කියන එක වෙන්න ඕනේ. මම මෙතන error කියන command එක දෙන්න. deactivate වෙන්න ඕනේ කියලා වෙන්න. ඊට පස්සේ මිලි තප්පර 1000කින් ආයෙ reload වෙනවා. ඊට පස්සේ else එකේදී මෙතන බලනවා sweet alert එකේදී එහෙම නැතුව වෙන යම් කිසි response එකක් නම් එනේ response එක පෙන්වන්න කියලා මෙතන response කියලා දීලා තියෙනවා. response එක පෙන්වන්න. ඒතර ඔන්න ඔය විදිහට තමයි අපි manage product කියන part එක අරන් තියෙන්නේ. මේක අපි responsive නෙමෙයි හදලා තියෙන්නේ මේක admin ගන්න තීරණ නිසා මෙතන මේ mainly ඒතර මේක බලන්න පුළුවන් adminට. ඒතර මේ adminට mobile එකෙන් මේවා කරන්න mobile එකෙන් කරත් මේවා ගොඩක් පොඩියට පෙන්නන්නේ mobile device screen එක පොඩි නිසා. එතකොට මේ වගේ දේවල් කරද්දී පරිස්සමට කරන්න ඕන නිසා මේ part එක අපි admin part එක අපි mobile device responsive හදලා නැහැ. අපේ e-shop එකේ mobile device responsive අපේ e-shop එකේ කියලා product buy කරන්න පුළුවන් mobile app එකකින්. සහ නැත්නම් website එකේ log කරලා හරි. ඒ විදිහට තමයි මේක හදාගෙන තියෙන්නේ. ඒතර admin page එක අපි responsive හදලා නැහැ. ඒ ටික තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ part එක ගැන කතා කරන්නම්.